මේ මහත්තුරු කවුද? අපි මේ ගමට අලුතෙන් ආවේ. ලොකු හාමුදුරුවෝ හම්බෙන්න කියලා ආවේ. මොකද්ද දන්නේ කාරණාව නේද? අපි ඒක මේ ලොකු හාමුදුරුවොත් එක්කම කතා කරගමු නේද තාත්තේ. ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරගන්න කලින් මාත් එක්ක කතා කරන් ඉන්න බෑ. එහෙමනේ පන්සල් වල වැඩ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා කවුද? මමද? මම තමයි මේ පන්සලේ ඇබිත්තිය. ඔය තමා මහත්තයෝ අපේ පන්සලේ ඇබිත්තිය. මහත්තුරු මෙහාට ආවන. හාමුදුරනේ දානේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කන්න පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනෙන්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. 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 ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් හස සොය මීට් එක කරි හදන් වරෙල්ල. සිරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියල්ල පුතා. තව මොනවාද අපේ හාමුදුරුවනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානේ තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමළුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ආවාස හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඕක ගහන්න ගිහලා ඇටේ වලට වැටලා ඔටෝ නිවන්න යන සීනියක් තියෙනවා. සිරිපාල අර මේසුඩ මිටියක් තියෙනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවනේ. එහෙනම් උඹ ඇණයක් වෙන්න නැතුව හිටපන්. නැත්තම් මට සිද්ධ වෙනවා ඒ මිටිය අරන් උඹට ගහන්න. එතකොට මේ මහත්තුරු එහෙ ඉඳලා මෙහෙ පදිංචියට කරන්න බෑ ලේකම් තුමා මේක කරන්න බෑ. අපි හම්දුනේ වැඩි නෑ නේ හම්දුනේ මේ දතේ එකක් උමත්. මෙන්න මේකයි කාරණාව හම්දුනේ. හම්දුරු දන්නවනේ අපේ බෞද්ධ සමිතියේ මේ පන්සලේ තියෙන සියලු ප්‍රශ්න හැමදේම බලා ගන්න පුළුවන් කියලා හම්දුරු දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොටහක් මෙහෙන් කොක අදිනවා. කොටහක් මෙහෙන් කොක අදිනවා. අන්න ඒකනේ. අපි නිකන් හරියට අර යුද්ධෙට බය හැංගිලා ගුලිලා බුදියගත්තු මුචලින්ද කුමාරයාට වගේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මාතුරු කවුද? ඒකනේ. මේ මහත්තුරු දෙන්න ගමට අලුතෙන් ආපු මහත්තුරු දෙන්නේ. මේ මහත්තුරු ගමේ දිගටම ඉන්න හින්දා මාසෙට දාන වේලක් බාර ගන්න ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ටිකටම ගමේ ඉන්නවනේ ඉතින් බෞද්ධ සමිතියේ සමාජිකුණත් කරගන්න බැරිය. මේ වැඩි ගානකුත් නෑ රුපියල් 500යි. නේ දැන් බැදමු 500 ගන්න. හරි ලේකම් මහත්තයා. අපි ඒ ගැන පස්සේ කතා කරගමුකෝ. අපි මේ දැන් කතා කරගෙන හිටියෙත් පන්සලේ අඩුපාඩු ගැන තමයි. ඉතින් පන්සලේ එහෙම අඩුපාඩු මොකුත් නැහැ කියලා හාමුදුරු කිව්ව නේද? බෞද්ධ සමිතියෙන් මේ හැමදේම බලා ගන්නවා කියලා හාමුදුරු කිව්ව නේද? එතකොට අර ගන්ටාරේ ඇටේ දිරලා තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයිද? එතන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා තමයි. නමුත් අපි ඒකට විසඳුමක් යොදන්න ඉන්නේ. අපි ඔය ගාන්ටාරේ ගහන ලණුව කපනවා. එතකොට කාටවත් ගාන්ටාරේ ගහන්න බෑ. එතකොට ඔය කියන ඇටේ වැටෙන ප්‍රශ්නෙත් නෑ. ඇත්ත සහතිකත් අපි හැමතුනේ. මම චූටි කතාවක් කියන අපි හැමතුනේ. අපි හැමතුනේ මතකද? සඳපාන ජාතකය. සඳපාන ජාතක? සඳපාන ජාතකය අපි හැමතුනේ. අර ගොන් කරත්ත 150 සාරා කාන්තාර මැද්දෙන් ටිපක් යනකොට අන්න යාලගේ වතුර ඉවර වෙනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා. එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පාරිලේ යවන්නේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්න බෑ. ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා. අන්න ඉබිවට පස්සේ කට්ටියට පාචනය හැදෙනවා. මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපි හමුදුරේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම? ඇයි? මේ හාමුදුරනේ පැන්කල කොහෙද තියෙන්නේ? පැන්කල බොමළුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා ඇති. බොමළුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා. මම බලන්න. පරිත්‍යාගශීලීකම කියන්නේ මිනිස්සුෙකුට කලාතුරකින් පිහිටන ගුණාංගයක්. ඇත්ත. සහතික ඇත්ත අපි හැමතුනේ. මම චූටි කතාවක් කියන්න. ඔය පරිත්‍යාගශීලීත්වය ගැන කියන ජාතක කතාවක් තිබ්බා මට හරියට නම මතක නැහැ. කොහොම හරි ඒ කාලේ රජ කෙනෙක් හිටියා හැමදේම දන් දුන්නා. මිල මුදල් යාන වාහන බස් කාර් බෑන් වොච් ටැබ්ලට් හැමදේම දන් දුන්නා. අවසානයේ තමන්ගේ බිසවක් දන් දීලා බිසවගේ හිසක් දන් දුන්නා. ඊට පස්සේ අවසානට ඒ රජතුමා වෙන බිසවක් මේ සරණ පාවගත්තා. හැබැයි පරිත්‍යාගශීලීත්වය ගැන ඊට වඩා මොනවද අපි හැමතුනේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම?
මේ හාමුදුරනේ පැදුරු කොහෙද දන්නේ තියෙන්නේ නේ? ධර්මශාලාවේ මුල්ලක ඇති. ධර්මශාලාවේ? ධර්මශාලාවේ මුල්ලක ඇති බලන්නකෝ. මම බලන්න. හාමුදුරනේ ගෙනාපු හඳුකුරු දෙකක් තුනක් නැහැ. ගිහින් බලන්නකෝ. එතනම ඇති. එතන කිව්වේ? බුද්ධ මන්දිරේ. බුද්ධ මන්දිරේ. මොන යකා මොන විදිහට ආවත් দমনය කරන හැටි මම දන්නවා. ඇත්ත අපේ හැමතුනේ සාහතික ඇත්ත මම චූටි කතාවක් කියනවා අපේ හැමතුනේ. අපේ හැමතුනේ මතකද බුදුරජාණන් වහන්සේ අඟුලිමාල দমনය කරපු ආකාරය? හරි මම කියන්න. අඟුලිමාල ඇඟිලි 999 කපාගෙන ඉන්න වෙලාවේ අන්තිම ඇඟිල්ල විදිහට තමන්ගේ ඇඟිල්ල කපලා එල්ල ගන්න නැතුව මෙන්න යන වෙන එකෙක් හොයාගෙන ඇඟිල්ල කපා ගන්න. ඒක ආරංචි වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ එනවා අඟුලිමාල দমনය කරන්න බලන්න. ඊනකොට මෙන්න නාලාගිරිනව කසිප්පු පැකට් 25ක් බීලා බුදුහාමුදුරු ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ නාලාගිරිව দমনය කරේ සුටුස් කරා. නාලාගිරි බුදුරජාණන් වහන්සේ ගාව වැඳ වැටිලා සමාව ගත්තා. ඊට වඩා මොනවද අපේ හාමුදුරුවෝ උදාහරණ? අවබෝධ ඇයියෝ එහෙම? ඇයි? හාමුදුරනේ මටත් පොඩි දෙයක් අහන්න තියෙනවා. නාලාගිරි බුදුහාමුදුරන්ට වැඳද නැත්තම් විරි වැඩි හින්දා ලිස්සල වැටුණාද දන්නේ නැහැ නේද හාමුදුරුවෝ? මේ හාමුදුරනේ පහන් කොහෙද තියෙන්නේ? අර ආවාසයකට එහා පැත්තේ ගබඩා කාමරේ ඇති. ආවාසිකෙට එහා පැත්තේ ගබඩා කාමරේ. හරි මම බලන්න. මේ හාමුදුරනේ පොල් තෙල් කොහෙද තියෙන්නේ? බුද්ධ මන්දිරය ඇතුළේ ඇති. ගිහින් බලන්න. බුද්ධ මන්දිරේ ඇතුළේ ඇති. ඇයියෝ එහෙම? නැති බැරි කමටනේ මහත්තයෝ. කර කියා ගන්න දෙයක් නැති වුණාම අහිංසක මිනිස්සුත් හොරු වෙනවා. ඇත්ත සාහතික ඇත්ත. හාමුදුරුවෝ මම චූටි කතාවක් කියන්න. ඔය උතුම් කන්දේ පොඩි විදිය වගේ මිනිස්සුත් හොරකමට පෙළඹුණේ ඔය වගේ හේතු නිසා අපේ හාමුදුරුවෝ. එහෙම හොරකම් කරලා ඒ දේවල් අහිංසක මිනිස්සුන්ට බෙදලා දුන්නා අපේ හාමුදුරුවෝ. එහෙම කරලා අන්තිමට උතුම් කන්දේදී පොඩි විදිය වෙඩි කාලා මැරුණා. එතකොට සරදියේ සරදියල් වෙඩි කෑවේ මේ පොළොන්නරු තඹල වේවිදිනේ. මේ ඇයියෝ එහෙම? ඇයි? හේයෝ බම් මේ වැටකුළුයි පතෝලයිනේ තියෙන්නේ. ඒකනේ බං මේවා කන්න පුළුවන්ද බං? යකෝ දාන ගියාදී පන්සලෙත් තියලානේ බං. මේක මොනවද නැහැ බං? මේ තියෙන්නේ බං මාළුමිනි. මෙච්චර ගොඩක් කාලා කන්නද බං? අපිම කමු. ආම්දුරු කාලා දන්නේ නැහැ බං. දැන් 12ක් පහුවෙලා හින්දා හම්බුදුරු කාලා ඇත්තේ. 12 නම් පහුවෙලා තියෙන කම් ඔය රයිස් කුකර් එකේ දාපන්කො මේකට ඔක්කොම ගන්න. හාමුදුරනේ මේ අපි කලිනුත් මේ පළාත ගැන අහලා තියෙනවා. යුද්ධ එහෙම ගොඩක් තිබ්බලු නේද මේ පළාතේ? නැතුව ඉතින් මහත්තයෝ ජීවිත කීයක් නම් නැති වුණාද? ඇත්ත අපේ හැමදුනේ සහතික ඇත්ත. හැමදෙම චූටි කතාවක් කියන්න. මහත්යෝ ඒ කාලේ යුද්ධයක් තිබ්බා තමයි. හැබැයි ඒකෙන් අපේ රණවිරුව චෝල හමුදාව පරද්දලා ප්‍රභාකරන්ව බල්ලික්කෝගේ ඇදන් ආව කියන්නකෝ ගෝල් බේස් එක දිගේ. ඔය ඉතින් හැමදේම මැනික් පුටුව කරන්නේ අපේ ආම්දුරුනේ. ඇයියෝ එහෙම? තුල්ලෝදර මහෝදර කතාවනේ. ගම්නගර කියලා වෙනසක් නැහැ. හැමෝම දුක් විඳිනවා මහත්තයෝ. ඇත්ත අපේ හැමදුනේ සහතික ඇත්ත. හැමදෙම චූටි කතාවක් කියන්න. ඔය රජයෙන් ගෙනාපු අලුත් මොයේ වන්න සංරක්ෂණ පනතෙන් අපිට මොකද වෙන්නේ? WhatsApp යන්න බෑ. Facebook යන්න බෑ. YouTube යන්න බෑ. හදිස්සියවත් සෝෂල් මීඩියා ඔක්කොම ඉලෝන් මස්ක් ලංකාවෙන් අකුල ගත්තොත් අපිට මොකයි වෙන්නේ? අර අපේ ගමේ විනී එකේ උන්ට එහෙම යන්නේ නමක් නැති වෙන. උන්ට ඉතින් දැනටත් යන්නේ නමක් නෑ. ඒක රැට්ටා හැම මැරෙන්නේ කන්නේ නැතුව. සිරිලයියට යන්නේ මේකේ. සිරිලි කිව්වත් මේක තමයි. මා චූටි දෙයක් කියන්නද? ඔව්. උඹට ට්‍රැකද? ඇයියෝ එහෙම? මේ හාමුදුරනේ පහන් තිර කොහෙද තියෙන්නේ? උඹලා ඔය බෝධි පූජාව තියන්නේ උඹලා පොඩි එකාටද නැත්නම් ලොකු හාමුදුරුවන්ටද? පොඩි එකාට. ගෙදරින් මුකුත්ම ගෙනාවේ නැහැ. ගෙනාවා පොඩි එකා ගෙනාවා. පහන් තිරත් බුද්ධ මන්දිරේම ඇති. මළුවට යන් මන් දැන් එන්න.
මේ හාමුදුරනේ ඉස්සරහා මල් ගහේ මල් ටිකකුත් කඩා ගන්න ඈ. එහෙනම් මහත්තයෝ අපි වෙන දවසක නිදහසේ කතා කරමු. මං දැන් අර බෝධි පූජාවට යන්නත් ඕනේ. මහත්තුරුන්ට දැන් ගමේ ජීවිතේට හැඩ ගැහෙන්න වෙයි. ඒක ඇත්ත හාමුදුරුවනේ. අපිට ඉතින් එහෙ තිබ්බ සැප සම්පත් මෙහෙ නෑ තමයි. ඒත් කොහොමින් කොහොම හරි අපි මෙහෙ ජීවිතේට හුරු වෙන්න එපා අපේ හාමුදුරුවනේ. ඕ මම ඒක ජීවිත කතාවක් කියන්න මහත්තයෝ. ඔච්චර ඔය කීන තරම් සැප සම්පත් එහෙ තියෙනවා නම් එව්ව දාලා මොන කෙහෙම් මලකටද මේ වන්නියට ආවේ? මෙහෙ ආවේද? හාමුදුරුවනේ එහෙ පන්සලෙත් හිටියා මෙන්න මේ වගේ එකට එක කියන ලොකු හාමුදුරුවන්ටත් වඩා ඉහළින් ඉන්නේ ඇබිත්තියේ. එහෙ පන්සලට හාමුදුරුවනේ දවසක් දානේ අරන් යනකොට වෙනදා වගේ මෙහෙ ඇබිත්තියාව අපිත් එක්ක එකට එක කියාගෙන. අපේ පුතා දමල ඇරියේ නැද්ද පිහියෙන් ඇබිත්තියාට? අපේ හාමුදුරුවනේ මෙයාට සෙනික කෝපේ. මේ දැනුත් මේ බෑග් එකේ පිහියක් දාගෙන ඉන්නේ. මේ නම් මේ සුනීත සෝපාකටත් වඩා භයානක ඩයල් එකක්ද කොහෙද? ඒකනේ. අයියෝ එහෙම අපි කෙපෙමු. ධර්මේ ඔබත් ඒවා අපේ හාමුදුරනේ. තේරුවත් හරණයි. මොකෝ මේ පැත්තේ? මේ පන්සලේ ශ්‍රමදානයක් තියෙනවා කියලා ආරංචි කරනවා අපේ හාමුදුරනේ. ශ්‍රමදානයක් නෑ. පන්සලේ කුඹුරේ වැපිරිල්ලක් නම් තියෙනවා. ඔය කියනකොටම ගොයියෝ ටික එන්නේ දවල් කෑමට. දානෙත් තියෙනවා. මං කෝකටත් පන්සලෙත් උයන්න කිව්වා. මදි වෙන එකක් නෑ. ඔමෙන්න මෝඩයි බං. දැනකට ගිහිල්ලා දැන්වත් ඉන්න ඉගෙන ගනින්. හරිද? දැන් එන බස් එකේ මොකක් වුණාද එන පයින් බස් එක අපි යන්න ඕනේ. හරිද? බස් එකේ තුඹ පිළිවෙලට යන්න ඕනේ. හරිද? මෝඩ වැඩ නම් කරලා ඈත් වෙන්න එපා හරිද? මම මොඩල් කරේ නංගි දැන් මේ බස් එකක් තියෙනවද මේලාට? බයි බස් එක අටයි තියෙන්නේ බස් එකේ ඉන්නේ. බස් එකේ ඉන්නේ විලා ගන්නේ වගේ. නංගි වෙලාව චුට්ටක් කියවද? විලා අටයි කාලේ. තා ඩිංගිත්ටි බස් එකේ නෝ ඉතින් මේ පාරේ යනවා. නංගි මට චුට්ටක් දෙන්න. කවුරුද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඉතලා ඉන්නවා ඈ. මම ආයෙනවා. මට පොඩ්ඩක් දෙන්න. මොනවාගේ? කරිදු මෝඩේ කියන්න එපා. මෝඩ වැඩ කරන්න එපා. යකෝ මං අර කෑල්ල ටෝක් කරලා හිටියේ. යකෝ හරියට කියන්න එපා. මම පොඩ්ඩක් තේරුම් ගන්නක මොකක්ද කියන්නේ කියලා. මන් දන්නේ නෑ කෑල්ල ටෝක් කරන්න කියලා. ආයි මං කියන්නේ නැහැ කරිදු. හරි ආයි කියන්නේ. මුල් සප්ප දෙන්න යම් වර යන්න යම. ඉතින් කලින් කියන්නේ වෙලා මායි. නංගි වතුර ටිකක් බොන්න පුළුවන්ද? වතුර මංගා ජීන්නේ අපි හැමදාම වැට්ටම එන වතුර බෝතලේ කොමුද? නංගි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ටක් ගාලා විසඳන්න නේ. විනාඩියක් දෙන්න මට විනාඩියක්. මෙහෙම වරක් බුරුවා. තරිඳු උඹ නිකන් මෝඩ වැඩ කරන්න එපා මෙතන. මම උඹ කියලා නෙක්කගෙන ආවේ මෙතනට. යකෝ මං අර කෙල්ලට ටෝක් කරලා හිටියේ උඹට උච්චර තේරෙන්නේ නැද්ද හරකෝ? ඉතින් මං හිතුවේ ඇත්තටම වතුර දීපා ඇදුට්ටි ඉඳ කියලානේ. මගුලක් කතා කරනවා. මං ඒ කෙල්ල ටෝක් කරලා හිටියේ ඔබ කිය මෝඩෙක් තරිඳු. අයියෝ මහදේව නෙවෙයි ඉතින් මං ඉන්නේ. අපි ඕක දෙකේ මං කල්ලා දෙන්න. දැන් මොකද කරන්නන්නේ? ඉන්නකො මං කොල්ලා දෙන්නේ. මේ නංගේ මූ වතුර ඉල්ලලා තියෙන්නේ වෙලාව හරි තියෙන නිකන් නේ මූ මුර ටෝක් කරනවා. හරිද මෝඩෙක්? නිකම් මේ එක එකාට එහෙම ඡන්ද දෙන්නේ නැහැ මම. අනික මම එදාදලා ඡන්ද දුන්නේ මූටනේ. අනික අද දෙයිනේ කියලා මේ ගෑප් පාස් කරලා දුන්නේ තු. ඊටපස්සේ කැන්වසින් එනේ උන්ටත් එක පේනත් එක ගහන පෝස්ටර් දෙක මෙතන. වරෙල්ලකෝ බලන්න.
ස්පේනානේ කොහොමද කියලා බෝතලේ තමයි ලකුණ වැද්දගත්ම දේ ඒකනේ ඈ ඒක තමයි වැද්දගත්ම දේ ඊළඟ අංක 2 නවා දෙකට නවා කොහොමද දෙකට නවා ඒකේ පොඩි අවුලක් තියෙනවා සමන් නැහැ දෙක සමන් මේකට උඩින් අපේ එකක් ගහලා යමන් ඈ මේකට උඩින් අපේ නිනාලු මල්ලිලා මේන්න කැල්සින්නේ මේන්නක කියලා දෙන්න මේන්නක එන්න අපි ජනකට වැඩ කරන්නේ අයි. ඡන්දයක් දීලා බලමු. වෙනසක් කරමු අයි. නේ. ඇයි දැන් මේ පේන්න දලවලා තියෙනවා ඈ මල්ලි මගේ ඡන්දේ එදා ඉඳලා මල්ලි මම දෙන්නේ මේ මිනිස්සයාට බලපන් මූණ දින සිරියා විතර මගේ ඡන්දේ මල්ලි මේ මිනිස්සයාට ඇයි ප්‍රශ්න තියෙනවද නෑ මෙයාට තමයි ඡන්දෙ දෙන්න ඕනේ. හරි. ඔව් මල්ලි ඒක තමයි කියන්නේ මං ඡන්දේ දෙන්නේ මෙතුමාට එයාට තමයි අයියා. උඹලා කියන්න ඕනේ නෑ බා එදා ඉඳලා ඡන්දේ දෙන්නේ මම මේ මිනිස්සයාට ඉතින් මෙයාට තමයි දෙන්න ඕනේ. හරි. මම බය නෑ වල්. වල් ඕන තරක් කියලා කියනවා. මම අවුරුදු ගානක් තිස්සේ මල්ලි මං ඡන්දේ දෙන්නේ මෙතුමාට. වල ෆෝන් එක ගන්න වල වීඩියෝ කරගන්න. ගිහලා ඔක්කොම පෙන්නන්න. වීඩියෝ කරපන්. ඕක තමයි වෙන්න ඕනේ. කරගෙන යන්න. වීඩියෝ උනානේ. ජයෝ. ආයෙ මොකටද ආයෙ බොරු කියන්නේ ආයෙ මම ඡන්දේ දෙන්නේ නවාට. අඩි ජනක. අඩි එතකොට මෙතන හිටපු නවා. එතකොට මේ අර වීඩියෝ කරන් ගියේ ජනකයවද? අයියෝ දෙයියනේ ඉවරයි මංගලවතයි. මොන්නේ කොහොමද ඉන්නේ නවට මුණ දෙන්නේ? අයියෝ ජනක. අනේ අකෝ උඹේ මේ හැම වලියකටම යන්න දෙන්නේ මම. උඹ හේව් එකේ මගේ වත්තරයි ළඹ හොරෙන් පොල් කඩනවානේ. මම යනවා පොලිසියට. අනේ අයියේ මං එහෙම හොරකම් කරන මිනිස්සුන්නේ ඔයා දන්නවනේ. බලපන් තරිඳු හැම තැනම පොල් ගිරි. දැන් පොල් ගිරි කියක් කියනවද? පොල්ගිරි 20ක් කරුවා. හරි 20 මං පොල්ගිරි 18ක් දෙන්න පොලිසිය යන්න එපායි. උඹ පොල් ගිරි 20ක් කරලා මට 18ක් දෙන්නේ. ඉතින් මං හැම මේ ගෙවල් වල පොල් කඩද්දි මහන්සිය ගන්නවා ගහකට දෙක ගන්න පොල්ගිරි දෙක ගන්න ගහකට. යකෝ දැන් උඹ මේ මගේ වත්තෙන් උඹ හොරෙන් පොලුත් කඩලා උඹ තව පොල් ගිරි දෙකකුත් ගන්න හදනවා. එයා කම සුසිරි පාලයා ඌ ගහකට පොල්ගිරි 3ක් ගන්න. ඌ හොරෙන් කඩුවන තියුම්. අරින්දු ඔබ මහ අපේ සුබත්තේ. මේ අපි අර කොල්ල වෙනුවෙන් තියෙනවා එක්ක බෝධි පූජාව. ඒක තියන්න කියලා ආවේ. ඕකනේ කියන්නේ. මෙතන අපි වැදගත් සාකච්ඡාවකින් හිටියේ. ඒ මොකුත් ගානක් නැති එකපාරට මෙතන පැනලා බක් මුනිකෝ එක ගන්න. මේ සභාපති මහත්තයයි මේ ලේකමයි නම පිටේ උන් දෙන්නෙක් ඉන්නවා. මේ අපේ හාමුදුරුවෝ ඉන්නේ. ඇයි මම ඉන්නවා? සභාපති මහත්තයෝ අපි මේක කලින් යොදාගත්ත බෝධි පූජාවක්නේ. ඔය ඇත්තෝ ගිහිල්ලා බොමලුව ලෑස්ති කරන්න. මං එන්න. සුබ. මේ හාමුදුරනේ පැන්කල කොහෙද තියෙන්නේ? පැන්කල බොමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා ඇති. බොමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා. මම බලන්න. මේ හාමුදුරනේ පැදුරු කොහෙද දන්නේ තියෙන්නේ නේ? ධර්මශාලාවේ මුල්ලක ඇති. ධර්මශාලාවේ මුල්ලක ඇති බලන්නකෝ. මම බලන්න. මේ හාමුදුරනේ පහන් කොහෙද තියෙන්නේ? අර ආවාසිකට එහා පැත්තේ ගබඩා කාමරේ ඇති. ආවාසිකට එහා පැත්තේ ගබඩා කාමරේ. හරි මම බලන්න. මේ හාමුදුරනේ ගෙනාවු හඳුකුරු දෙකක් තුනක් නැහැ. ගිහින් බලන්නකෝ. එතනම ඇති. එතන කිව්වේ බුද්ධ මන්දිරේ. බුද්ධ මන්දිරේ. හාමුදුරනේ පහන් තිර කොහෙද තියෙන්නේ? උඹලා ඔය බෝධි පූජාව තියන්නේ උඹලා පොඩි එකාටද නැත්නම් ලොකු හාමුදුරුවන්ටද? පොඩි එකාට. ගෙදරින් මුකුත්ම ගෙනාවේ නෑ. ගෙනාවා පොඩි එකා ගෙනාවා. පහන් තිරත් බුද්ධ මන්දිරේම ඇති. මළුවට යන් මන් දැන් එන්න.
මේ හාමුදුරනේ ඉස්සරහා මල් ගහේ මල් ටිකකුත් කඩා ගන්න ඈ. ටිප් එක පාන්දරේ පඳුරද්දා දෙවුන් දොරින් සුන්දර පාත රති කොමේ කස්තුරි වම්මා. මයිතන්නේ දේශපාලඥයෙක්ද? ඔව් මේ පාර ප්‍රාදේශ සභාවට ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මමත් ඉල්ලුම් කරනවා අයියේ. අදේක යන්න මාත්තු යන්න කන්දත් නෑ බොන්නත් නෑ ලෙඩක් දුකක් අසනීපයක් වෙච්චලාට බොන්න අරක් ගුටියක් තියනවද? තියනවා ගණන් වේදනාව කතා කරන්නේ මේක කාලා තියන්නේ නාන වේදනාව කතා කරන්නේ අයියේ ඔය කන බොන ප්‍රශ්න වල විසඳුම් දෙන්න තමා මම මේ පාර ප්‍රාදේශ සභාවට ඉල්ලන්නේ. එහෙම දිනලා විසඳුම් දෙනකන් මම ඔබතුමාට తాවකාලික විසඳුමක් ලබා දෙන්නම් දැන්. වේදනාව ඉන්න රස්සය අයියේ මේ සල්ලි තියාගෙන ගන්න භාගයක්. දුකලන්ත රත්තරන් තවුන අදුලක් තියෙනවා දැන් මට කට්ටිය දැන් දැන් මේ අදාළ දවසේ මම ඔබතුමාට දැනුවත් කරන්න අනිවාර්යෙන්ම. අනිවාර්ය කියනවනේ. කියනවා අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා. දවිලිස්සු දුක දැන්න අදොත් තියෙන රත්තරන් මිනිස්සෙක්. ආදරේ